දැන් අවශ්‍ය නැහැ. එහෙනම් යාළුවනේ මං ගිහිල්ලා නෑ. එතන කොල කැල්ලක් ගිහිල්ලා මුංගුවයි පොර ගමු එක. හා සර්. අරක ඇවිල්ලා ඉන්නේ. කැන්ඩි අසර්. ගාන්ට ගන්න කොහොමද බෑ? නෑ සර් නෑ. නෑ රන්ඩු නෑ සර්. කන්දු වෙන්න එපා හරිද? සුබ දවසක් වල හැමෝටම ඉතින් ඔයාලා මේ අදත් එකතුලා ඉන්නේ i entertainment YouTube නාලිකාවත් එක්ක. ඉතින් මේ දවස්වල ගොඩක් FB එකේ සහ සමාජ මාධ්‍ය ජාලවල ජනප්‍රිය කතාවක් තමයි මේ ධනරාජා කියන පුද්ගලයා ගැන. ඉතින් මේ ධනරාජා කියන පුද්ගලයා විසින් පෝස්ට් එකට කැත වැඩක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ධනරාජා කියන පුද්ගලයා කැන්ඩි අසලට මෙන්න මේ වගේ පෝස්ට් එකක් දාලා මෙන්න මේ විදිහට කියලා තියෙනවා. අඩෝ මිස්ටර් කැන්ඩි උඹ මට නිකම් පඩේක් විතරයි. උඹ පොරටෝක් දුන්නට අතදරුව පවා උඹට ගහනවානේ. උඹ FB එකේ බොරු ප්‍රචාරය යවන්න එපා. මන් හැංගුණා කියලා පුළුවන් නම් ලයිව් එකක් දාම වරෙන් මාව හම්බෙන්න. උඹට වෙන දේ උඹවත් දන්නේ නැහැ. තත්ත්වය භයානකයි කියලා මෙන්න මේ විදිහේ පෝස්ට් එකක් ධනරාජ විසින් FB එකේ පළ කරලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධියට අදාළව මේ ධනරාජ කියන පුද්ගලයා පොලිසියට පැමිණෙන වීඩියෝ එකක්ද මම ඔයාලට අරගෙන ආවා. ඒ වගේම මේ ධනරාජ කියන පුද්ගලයා විසින් පොලිස් රිමාන්ඩ් එකෙන් නිදහස් කරලා තියෙනවා. ඉතින් ඒ නිදහස් කරපු වෙලාවේ මේ ධනරාජ කියන පුද්ගලයා විසින් මෙන්න මේ විදිහේ වීඩියෝ එකක් සමාජ මාධ්‍ය ජාලාවට දාලා තියෙනවා. එහෙනම් අපි දැන් අපේ වීඩියෝ එකට යමු. පූසට වඩ සමහරු හිතාගෙන ඉන්නේ ඒක මේ සත්ත්ව හිංසනයක් කියලා. ඒක සත්ත්ව හිංසනයක් කරනකොට නෙවෙයි අන්න ඌ යසට ඉන්නවා ඉඳගෙන. එහෙනම් කුකුල් කොටු වල කුකුල මරන උන්ට කියපන් කුකුල් මස් නොකා ඉන්න කියලා. එතකොට ඒකත් සත්ත්ව හිංසනයක් නෙවෙයි කුකුල් මස් මරනවා කියන්නේ කුකුල මරනවා කියන්නේ. ගෙවල් වල කුකුල් මස් හොයාගෙන කන ගමන් මේකට ඇවිල්ලා දේශනා දෙනවා සත්ත්ව හිංසනය නවත්තපන්. පොලිසිය මෙන්ෂන් කරගෙන යනවා. උඩුම සමාජයක් බං මේක නාය කියලා වැඩක් නැහැ. මේට කලින් දැකලා නැති විදිහේ සොසයිටි එකක් මේ සමාජය. සත්තුන් සායිසුවාසිකම් කියන්නේ. සත්තුන්ට අයිතිවාසිකම් කියන ගු සමාජයක් කියවා බං. පොකේ අමාරුව තියෙන වෙන එකකට බලලා අයිති මට පූසා අයිති මට අමාරුව තියෙන වෙන එකකට පුදුම අමාරුවක් සත්ත්ව හිංසනයක් පොලිසිය මෙන්ෂන් කරන්නේ මොකද මොනුන් දන්නේ පොන්නකම වෙන්දාට පොලිසිය මෙන්ෂන් කරන්නේ නැත්නම් වෙන මොකද්ද බං ඌට හොඳට කන්ට බන්ට දීලා මං ඌව රකින්නවා පරිස්සමෙන් බලා ගන්නවා දෙයන්නේ කියලා ඌ මට කියලා ඉතින් දන්නවනේ ඉතින් සත්තු ආඩන්ට කලින් මස් මරන තැන් වල ඉන්න කුකුල් මස් කුකුලෝ ඇටි කන්න උන්ට කියපන් කුකුල මරන්න එපා කියලා. ඌරෝ ඇටි කන්න උන්ට කියපන් ඌරෝ මරන්න එපා කියලා. ඒවා තමයි සත්ත්ව හිංසන කියන්නේ.